ඇඩ්වාන්ස් ගානක් බලමු. මේක 2018 ඇඩ්වාන්ස් ඩෙවලොප්ඩ් ආපු ගාන. සුමට 30 මේසයක් මත එකම සරල රේඛාව දිගේ එකිනෙක දෙසට එකම u වේගයෙන් චලනය වෙමින් තිබෙන ස්කන්ධයේ 2m හා m වූ a හා b අංශු දෙකක්. ඔන්න එතකොට කියද්දි ඇඳගන්න අපි ගැටෙන මොහොතම ඇඳගමු එක සැරේට. එතකොට ලේසි වැඩේ. 2m ස්කන්ධයක් තියෙනවා. මේකේ මේ m ස්කන්ධයක් තියෙනවා. මේක එතකොට මේ a අංශුව මේක b අංශුව. අංශු දෙකක් සරල ලෙස ගැටේ. ගැටුමෙන් මොහොතකදී පසු a අංශුව නිශ්චලතාවයට පැමිණේ. එතකොට අවසන් ප්‍රවේගය මේකේ v1 සමානයි කියලා දාමු. v1 බිඳුවයි. හරිද? ප්‍රත්‍යගතික සංගුණකය e සමානයි භාගය කියලා දීලා තියෙනවා. හරි? එකම දිශට u වේගෙන්. මෙයත් u වේගෙන් එන්නේ. මෙයත් u වේගෙන් එන්නේ. මෙයා නිශ්චල වෙනවා. මොහොතේදී a අංශුව නිශ්චල වෙන්නේ ගැටුම නිසා b අංශුව මත තියෙන ආවේගයේ විශාලත්වය 2m බව පෙන්වන්න. හරි. ඒක පෙන්වන්නේ මේක ප්‍රවේගය හොයාගෙන ඉන්න අපි ඒක ප්‍රවේගය v කියලා දාමු. v2 කියලා දාගමු. ඊට v2 නැතුව v දැම්මත් කමක් නැහැ. මොකද මෙතන v දාලා තියෙන්නේ. හරි. ගැටලුවක් නැහැ. එතකොට මේ විදිහට තමයි ඇඳෙන්නේ. හරි. එතකොට දැන් මේක හදද්දී තායි අර මොකද්ද i සමානයි ඩෙල්ටා mv දාලා බලනවා. i සමානයි ඩෙල්ටා mv දාද්දී බිඳුව සමානයි 2m වතාවක් අවසන් ප්‍රවේගයෙන් අඩු කරනවා ආරම්භ ප්‍රවේගය. අවසන් ප්‍රවේගය කීයද? බිඳුවයිනේ. ඒකට දිශාවකුත් නැහැ හින්දා. හරි. ඍණ අඩු කිරීම අපි සලකන පැත්තටමයි තියෙන්නේ u. එතකොට ඍණ ධන u. හරි. ධන m ට අදාළව ගත්තොත් අපි සලකන පැත්තටමයි v අපි දාගත්තේ v ඍණ u. හරි. මෙතනදී ඍණ 2mu ධන mv ධන mu මේ තියෙන්නේ ඒකට අදාළව කොට නැගෙන විදිය. ඍණ 2mu mv ධන mu. දැන් මෙතනදී ගත්තාම ඍණ mu ධන mv සමාන බිඳුව. එතන v ගත්තොත් එන්නේ දැන් මෙයා මේ පැත්තට දාලා සුළු කරාට පස්සේ v සමාන u කියලා තමයි එන්නේ. ධන mu ඍණ mu අනිත් පැත්තට ධන mu වෙන m කැපිටල් ගිහලා v සමාන u කියලා තමයි එන්නේ. ඔන්න ගැටුමෙන් පස්සේ b අංශුවට ලැබෙන ප්‍රවේගය හොයාගෙන තියෙනවා. දැන් ගැටලුවක් නැහැ. අතරම මේකෙදි මේ i සමාන ඩෙල්ටා m ඕනෙත් නැති තරම්. හරි. i සමාන ඩෙල්ටා m නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියම ඕනෙත් නැති තරම්. මොකද අපිට දැන් ඕනේ අහලා තියෙන්නේ b හි ආවේගයනේ යන්නේ. b හි ආවේගය හොයද්දී එක i b කියලා දාගමුකෝ. i b සමානයි mb අවසන් ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය. හරි. එතකොට mb කියන්නේ කීයද? මේක ස්කන්ධයේ m නේ. අවසන් ප්‍රවේගය කීයද? අවසන් ප්‍රවේගය මේක හැටියට අපි සලකන පැත්ත කියන්නේ මේක දාද්දි අනිවාර්යෙන් i සමාන ඩෙල්ටා mv දාද්දි මේක දාලා තියෙන i සමාන ඩෙල්ටා mv තමයි. හරිද? මේ දාලා තියෙන i සමාන ඩෙල්ටා mv තමයි. එතකොට එතනදී වෙන්නේ අර කලින් කිව්වා වගේ මේ i සමානයි ඩෙල්ටා mv නේ දාලා තියෙන්නේ. හරි. දිශාව දාන්න ඕනේ මෙන්න මේ පැත්තට. මේ පැත්තට දැම්ම කියලා ගමුකෝ. හරිද? එතකොට මේකේ අවසන් ප්‍රවේගය තියෙන අපි සලකන පැත්තටමයි v ඍණ අපි සලකන පැත්තට විරුද්ධ දිශාවට u. හරි. දැන් බලන්න මේකේ m v කියන්නේ මොකද්ද? v කියලා කියන්නේ u ඍණ වෙදි ධන u වෙනවා. එතකොට 2u හැදෙනවා. එහෙනම් 2mu. බලන්න වෙල නැද්ද කියලා. මේකනේ පෙන්වන්න තියෙන්නේ. මෙයා තමයි පෙන්වන්න තියෙන්නේ. 2mu බව. හරි සරලයි. ලොකු දෙයක් නැහැ. හරි. හරි. ඊට පස්සේ ප්‍රවේගය හොයාගන්න අදාළ නිව්ටන්ගේ පරීක්ෂණ නියමය ඕනේ නැහැ. නමුත් දැන් අපිට ඊළඟට තව පෙන්වන්න තියෙනවා e සමානයි භාගය බව. හරිද? e සමානයි භාගය බව පෙන්වන්න නම් අපි මොකද කරන්න ඕනේ? නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය දානවා. මොකද ප්‍රත්‍යගතික සංගුණකේ සම්බන්ධ වෙන්නේ ඕකෙන් විතරයි. එතකොට ඒකට අදාළව ඍණ e ළඟා වීමේ ප්‍රවේගය සමානයි දුරස් වීමේ ප්‍රවේගය. එතකොට ඍණ e ළඟා වීමේ ප්‍රවේගය ගත්තොත් කොහොමද? මෙයා මේ පැත්තට යන u වලින් අර අනිත් පැත්තට යන u වලින්. එතකොට u ඍණ u. දුරස් වීම ප්‍රවේගය ගත්තොත් කොහොමද? මේ දෙන සලකපුවාම අපි සලකන කියන්නේ බිඳුව තමයි ආරම්භක අවස්ථාව. අපි සලකුවේ a නේ. ඒ වස්තුව සලකලා ගත්තේ. මෙතනත් ඒ වස්තුවම තමයි මූලික වෙන්න ඕනේ. හරි. අඩු කිරීම අවසන් ප්‍රවේගය අපි සලකන පැත්තටමයි තියෙන්නේ. එහෙනම් ගැටලුවක් නැහැ. ඍණ v. v කියන්නේ මොකද්ද කියලා හොයාගන්න දෙනවා දැනටම. හරි. එතන මෙතන ඍණ 2u වෙනවා. මෙතනදී v කියන්නේ මොකද්ද කියලා හොයාගන්න දෙනවා. v කියන්නේ u නේ. එතකොට ඍණ u. බලන්න දෙපැත්තම ඍණ කැපිලා ගිහිල්ලා e සමානයි u බෙදීම 2u කියලා එනවා. ඒ කියන්නේ කෙලින්ම e සමානයි
භාගය කියලා උත්තරේ. ඔන්න බව පෙන්වන්න තියෙන උත්තර දෙකම ඇවිල්ලා තියෙනවා. හරි. ওই ටික තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේවා ගන්න අමාරු නෑ.